දැන් පට්ටම මුත් කියන්න නෑ උණු දේ වුණා. ඕපන් දැන් ආපේ යම්බ. මේ. බ්‍රේක් එකක් දාන්න. ඵලයක්. ඒක තමයි බැලුවාම හදවත වගේ. අපි තුනේ ඉතින් මෙච්චර දෙයක් වෙයි කියලා මේ සෙල්ල දොරේ ගාව නතර වෙන්න බෑ. ඒක නේද හොඳ තනන්නේ නෙවෙයි. ගනියා. එතන බිලි ගන්න සීන් එකක් තියෙනවා. හරි. ඔයගොල්ලෝ බස් වල යද්දි දකින්න සමහර විට ගොඩාක් දුර යද්දි ලොකු කඳු පේනවා. ඒ වගේ කඳු තමයි වෙන්නේ. ඒ පාරද මම ඇත්තටම මේක අපි කන්දක් තමයි නගින්නේ. මුංගි ගෙදරක් නැත්තම් අපි මේ ඒ වගේ වෙන කොල්ලාගෙන. ඒක මගේ තන. මේක කරේ. අපි කවුරුහරි පින්වන්ත කියලා නම් අපි එක හෙල්මි එකෙන් එළියට අරන් යන්න පුළුවන්. මේ ගෙදර මට එහෙම කඳු දෙන්නේ. අපි නිකන් මැද තනින් ගලා. හෙලෝ good morning. දැන් වෙලාව 9යි 16යි. මේ පේනවනේ. උදේ කෑම කනවා අපේ. good morning. අරන් මාතා good morning. ඇති එච්චර ඕනේ සෙවෙන්නන්න ඒ එක්කෙනෙක් නිදී දැන් අන්න නුවරඑළිය ඇවිල්ලා ඉන්නේ නා එක්කෙනෙක් ගියා බත් එකක් අරගෙනමයි ගියේ අමිල අයියා දැන් එයි අමිල අයියේ එන ආමේ ඉන්නේ එයා අත මේ දෙන්න නෝකල දන්නවනේ කොහොම මේ අලුත් එක්කෙනෙක් ඉන්නවා ඇලෝ කෙනෙක් කෙනා කියන්නේ මම හොඳේ හරි කමන්නේ ඒ කියන්නේ ගිය පාර ට්‍රිප් එක මේ 13 දිනක් විතර 13 දිනකින් එන්න බැරි වෙච්ච 13 දිනකේ එන්න බැරි වෙච්ච එක පුද්ගලයෙක් තමයි මෙයා. අද ක්ලයිමේට් එක නම් අවුලක් නැහැ. අර කඳු වල පේනවද දන්නේ නැහැ. zoom කරන්න. මිදුම. හරි යාර. කොල්ලට වඩා සනීප නැහැ. කන්න බෑලු. දැන් ලේක් එක පැත්තට යනවා මොනාරි මුඩ බොන්නාරි ගන්න කියන්නේ. ඉතින් ඒක ඇටැක් කරේ පොවන්න ඕන. අර මාරි කියන්නේ අර දැන් පට්ටම හරි. මම මුත් කියන්න නෑ උණු දේ වුණා. මෙලා මේ කොයිද ඉන්නේ? දැන් ඉන්නේ නානුවේ. නානුවේ කොයිද? නානුවේ ස්ටේෂන් එක. ස්ටේෂන්. අපි දැන් යන්න කරන්නේ බණ්ඩාර වලට. ඇල්ලට තමයි යන්න ගියේ. ඒක බණ්ඩාර වලට තමයි යන්න වෙන්නේ. මේ ඉන්නේ නෝනක්කාරය. මොන දේවල් වුණා දැන් කරන්නේ? දේවල් වුණා. දැන් අමාරුයි. දැන් කියන ආච්චිලා වලට යන්න තියෙන ඇල්ල පැත්තෙන් බණ්ඩාර වලට ටිකට් උත් අරන් ඉවරයි. මොන්ද මොලේ මුරත්ති බොන්නේ. අපේලාට. මොකක් කර ගියා? නැගරිද? වෙලාව 3:35 දැන් අපි බණ්ඩාර වලට ඇවිල්ලා ඉන්නේ එනොෂේ ආව කියලා කෝල් කරා නේ බා. හා? නගමන් කියලා කෝල් කරා ආවේ නම් ඉතින් කියලා සෙට් වෙමු. අපි අංකල් කෙනෙක් පාර ආවෝ අංකල් කෝ මේට යන්න කියලා. ඊට බණ්ඩාර වල මෙහා ගම ඒ වුණාට මට දැන් බස් උඩ. යාළු ඉන්නවා. hello ඔයගොල්ලන් පේන්නේ අනිත් පැත්තට පේනවා. පේනවද දන්නේ ආල් බලන්න ටවුන් එක නෙවෙයි අපි ගියාවේ. අතනින් යන්න පුළුවන් මට අමතක වුණා බා. එදා ස්ටේෂන් බණ්ඩාරේ. යනසේ යාවා. යන ඉස්සර වෙලා. වෙන්නේ. ഞാൻ ഈനസായി පේනවනේ අපේ ටවුන් එකේ ඉන්න යාළුවගේ ගෙදරට යන විදිහ යා
ඕපන් දැන් ආපේ යම්බ පෙතරින් ඉවරයි ඔහොම කතා කරා. පඳු නගින්නාවේ. ඒක වයි වානේ මන් දුක කිවි. හොඳ පඳුක් බලන්න නගින්න කිව්වා. කාරහල් වල. අයියෝ පොඩ. මේ විවේකේ. ඔච්චරයි. බ්‍රේක් එකක් දාන්න. පාලයක්. දැන් උඩටම ආවා. උඩටම කියන්නේ කන්ද නැග්ගා. උඩින්ම ඉන්නේ. තර රාවණැල්ල තියෙනවා. බලන්න. පෙයි දන්නේ. මෙතන රාවණැල්ල. මෙතන රාවණැල්ල. ඔළුන්ට අමාරුයි. ඔළුන්ට අමාරුයි. හායි. ඒකද? මේ වේති. ඒක රාවණ. ඕකේ එහා පැත්ත අපේ මේක තමයි පැත්තෙන් බැලුවාම හදවත වගේ පේන්නේ. මොකද? අර පැත්තෙන් බැලුවාම හදවත වගේ පේන්නේ. විනාශයි. දැන් අපි කොච්චර දුරක් ආවද? දැන් අපි ආවා කිලෝමීටර 3කට කිට්ටු වෙන්න ආවා සම්පූර්ණ දුර. දැන් 5ක් ආවා. අපි හිතුවේ නැහැ ඉතින් මෙච්චර දෙයක් වෙයි කියලා. යනුෂයි අපිට කලින් ඉඳන් මේක කලුරු වෙයි කියලා අපි දෙච්චර ගණන් ගත්තේ නැහැ. ඒ වුණාට පොඩක් කලුරු නා වැඩි. වැඩි කියන්නේ දැන්වත් මොලේ පැදෙන ලොකු දෙයක්. ගස් කොළන් තියෙනවනේ වටේම. එතකොට නැති කලුවරක් තියෙනවා. අපි මේ මුංගිනේ කැලයක් තමයි මේ අහන්නකෝ. දැන් පැන යන්න තියෙන්නේ. මේ හරින් යන්න කොහෙන්ද යන්නේ? මම මේ හරින් යන බයයි. අපි දැන් ටිකක් දුර ආවා. අර දෙන්න අමිලයි ජනිත් නම් එනවා පිටිපස්සේ. ටිකක් මං අතේ පටන් ගත්තා මං කවදා. එකට යන්. මේ සෙල්ල දොරේ ගාව නතර වෙන්න බෑ. එතන හොඳ තැනක් නෙවෙයි. ඔයගොල්ලන්ට කිය. ඒ තමයි. එකට එක ගාව යන්න ඕන. හරි. ජනියා. මොකද එතන බිලි ගන්න සීන් එකක් තියෙනවා. හරි. නෑ බලා ගෙවල් වලින් යද්දි එළියට මේ පාරින් යනවා කියලා කියන්න එපා උඹ. පිස්සුදුරන් කවුද මේ පාරේ? ඇත්තම කියනවා නම් මේ ලুকু කන්දක අපි ඉන්නේ. ඒකට මං කිව්වේ කලින් එන්න කියලා. ඔයගොල්ලෝ බස් වල යද්දි දකින්න සමහර විට ගොඩාක් දුර යද්දි ලুকু කන්ද පේනවා. ඒ වගේ කන්දක තමයි අපි ඉන්නේ. යහිත වගේත් එක වල පැල්ලා ඉන්නේ දැන්. යම. පිටාරි ආච්චිලා ඉඳලා මුන්ගේ ආචිලා ගෙදර දැන් පැය 3 තිස්ස යනවා. ඒ මං අර අනිත් බිල්ලුවේ. හා? මේකද කැමරා. අරගොල්ලෝ දෙනකන් ඉන්නේ. ඒගොල්ලෝ එනකන් ඉමු. මෙතන ඉඳන් අමාරුයි යා. දැන් පාර නැත. හරිද? ටවුන් එකේ ඉන්න කිව්ව යාළුවා ගෙදර ආවා. අමිල ජනිත් වලක දවස් දෙකකට අපි නුවර එළිය ඉඳලාත් ආවේ බ්‍රෝ. ඒතර අදුම් බෑග් එකේ කොච්චර මගේ බෑග් එකේ සාරියකුත් තියෙනවා. අයිව සාරිත් අඳිනවද? සේරමනත් සාරි දෙන්න. තියෙන කොණ්ඩත් සාරි. අපිට ඇත්තටම යනශය කියන දේ යන්න කිව්වා. හා? හැබැයි මම මේව කිව්වේ නැත්තම් මචං උඹලාට දියැලත් බල්ල එනවනේ බා. එන අපි එන කට්ටක් කරනවා. ඔන්න ඕක හොඳට බලා ගන්න. මෙන්න මේ ඔන්න ඕකෙන් ඔක හොඳට බලා ගන්නකෝ දැන්. මොකද්ද? ඔය මේ කුළු දෙකක් පේන්නේ කන්ද උඩ. ඒක උඹලා ගෙදරද? පිස්සුද බං? අයියේ පාරද? ඒ පාරද මම්මේ? ඒ දෙන්නගේ පරක්කුවයි තියෙන්නේ නැත්තම් වෙලාද ගිහිල්ලා. අපි තුන්දෙනා නැත්තන වෙල් ඉන්නේ ගොඩක් දුර. පාරද අමිලයියි කෙනෙක් තමයි පරක්කු. කොහොන්නේ? හැබැයි අපිට කිසි කරදරයක් වුණේ නැහැ. අම්මා හැමදාම කියන්නේ කොන්තරම් ඵලයන්. ගිතාවලේ 91 උදේට කියලා ඵලයන්. 3 hours later.
තව දුරයිද බා? දැන් ඇවිල්ලි. ඕ. මම හරියටම තන ගියාම කෝ කියලා. හරි හරි කමන්නේ ඇත්ත කියපම් බං. ඒ අපි මරණයක් කියන්නේ නේද? උඹලා මට නෝන ඉඳන් ගන්නේ. කියන්න බෑ. ලස්සන බලාගන්න. ඔය එනොස් මේක ඉවර වෙන්නේ නැද්ද ඔයි? ඉවරයි මේ ඇවිල්ලා ඉන්නේ තේන්නේ. අරන් අර ලයිට් එකක් පේන්නේ බෝධියේ. මේ අපේ මොදියද? අල්තර බෝධිය කොයිද බං? බණ්ඩාර වලට. දන්නවනම් මම ඇත්තටම ගෙදරින් කැත්තක් කරන් ඉනවා. මේ පාරෙන් කවුරුත් ගිහිල්ලා නැහැ මම දන්න තරමට මම කියන්නේ මෙයා අවුරුද්දට එකපාරක් මේ එනවලුනේ. එන්නේ පාට මූ විතරයි ගිහිල්ලා තියෙන්නේ. ඒක තමයි මම කිව්වේ. ඒතර අපිට මේක හොඳ වුණා මගේ. අමිලා ඊයේ නොන්ඩික ගා ගියේ දැන් ඒක හොල අමාරු හොඳයි. දැන් තමයි අපි පාරට ආවේ. අඩෝ දැන් සතුට බං. අනේ මෙතෙන් තරම දැන් සතුට කියලා නිම කරන්න බෑ බං. අද බල ඔක්කොම මූල කන්න දෙනවා. සෑහෙන දුරක් ආවා. කෑඳුරන්නේ කන්නත් කන්ද පෙන්න කන්ද පේන්නේ නැහැ. දැන් පේන්නේ. පොඩි පොන්දක්. අපි කන්දක් බැස්සා නැග්ගා බැස්ස දෙකම තමයි. දැන් අපි ෂඩ් තව ටිකක් ගෙදර ගියා. අඩෝ එදට ආවා. හිපි කුරේ. පිටුරේ මේ මගුලක් කතා කරමු. සිසිල් කුරේ. ඔයි. ඊයේ වා දැක්කද? දැන් තමයි නාගත්තේ ඒ ගෙදරට ආපු ගමන්ම ෆෝන් එකේ මේ බැටරි බැල එක පාට ඔෆ් වුණා. ටක් ගාලින් charge එකට ගාලා අපි පොඩි කයියක් ගාලා ඉස්සෙල්ලා ඉඳගත්තා අපි. ඉඳගෙන දැන් නාගත්තා. අරුණ නම් තාම කතා කරගෙන ඉන්නවා. මේ වතුර එකක් අපේ ජනියට පොඩ්ඩක් සනීප නැහැ. දැන් ඉන්නේ රත්තරන් යාළුවෝ. බලන්න මොකද හිතෙන්නේ? මොකද නෑ. මාරුනේ. අරු පොඩ්ඩක්. මේ මිකාය අපිට කියන්නේ ආගත්ත තව ඇවෙන්න. ඔව් මේ දැන් වතුර සීතලයි. හරි නේද? කද්දි සෙට් එක. මේ ඉන්න අපි සාර බලපොළ. කාසෙට්ටු. ධාරියටම වෙලාව 12යි වෙනවනේ. එකෙක් නිදි ෂට් ඩවුන් ඉස්සෙල්ලා. මොනිත් එක අනිත් එක මම බුදිය ගන්න යන්නේ. නිදි යන්නේ. අපිට අපි කොහෙද යන්නේ ඉතින් ඉන්නේ? නිදාගමු. ඒක මේ ගමේ ඇවිදින්න හිටාගෙන. ගමේ ඇවිදින්න ඉතින් ඉන්නේ ගොඩාක් පැය 3-4 ඇවිදලා තියෙන්නේ මදි අපිට. අවිද්ද මදි. එහෙනම් අපි හෙට සෙට් වෙමු good night. රයිට්. පළුගේ කොණ්ඩේ බලපං බරම චීනෙක් වගේ. අඩෝඩ චීන. Good night, God bless you. Okay. Hello, good morning. මේ පේනවනේ එකෙක් දැන් දත්ම දිනවා. මූ තමයි අද අපි මග පෙන්නන්න. දැන් වෙලාව ඇති 9 මාට්ට විතර. ගයිඩ් ගයිඩ්. පෙන්නන්නේ මේ ඉන්නේ ගයිඩ් දැන් තමයි දත්ම දින්නේ. ඇති හුස්ම දැන් අපි යන්න යනවා. පොඩි දියැලි ටිකක් තුනකෝ බලන්න. මේ එනොෂය දැන් අපිට මොනවද? යා කෑම හදනවා. good morning. ආවදන ඉතින් වාට ඉතින් මොනවද කියන්න තියෙන අවස්ථාවේ කාලේ මතක් කරන්නව දිනවද? ඒකවත් මතක් කරන්න. ශමිල්ල මතක් කරනවා මේ වෙලාවේ. මේ වෙලාවේ තාම පස්තොද දාගෙන බුද්ධි ඇද්දි මම ඊයේ කතා කරා යන් කියලා ඇත්තටම මම දන්නවා ඌ එන්නේ නැහැ කියලා. නමුත් ඌ ආවෙත් නැහැ. හැබැයි මේ වෙලාවේ ඌ මතක් කරනවා. ඒවා. සී හදන්නේ. අමිලා අයියා බල්ලෙමු. මම හිතනවා. හලෝ. ඔන්න අපිට දැස්තිලා අපි මොකද එල්ලක් බාන්නේ නෝනේ. එල්ලක් බාන්නවා. ලක් එල්ලක් බාන්නවා එල්ල. අපිට සම්පය අද කියන්නේ. ෆොටෝ ගේෂන් එකෙන් යන්නේ කියන්නේ මේ සීතල නැහැ නෝරෙලි වගේ. සීතල නෑ මේ. ඔය ජා. කකුල් ඉවරයි. ඔය දියව හදන්නද හදන්නේ බල. සීනිය දියටක් දාන්න. ඈ සීනිය දියටක් දාන්න දිය. මේවා මේ තේ ඇති බං. ආඩු. අඩෝ. මේ සංවිධානය බං හට උන් කොපිට දිය වැඩි ආව හැදී මම අමිලාගේ වෙලාවේ මම අපිට කියන්න ඕනේ නැහැ නේ අමිලාට වෙනදී. වතුර පොඩ්ඩක් දාන්න ඕනේ.
දෙනියම වතුරක් ගන්න. වතුරේ ගහලා තිබ්බේ. මේ ඉක්මනට සීතල වෙන වතුර. එහාට බලන්න. ප්ලේන් ටී නෙමෙයි කිරිද? ඉතින් ඒ බලේ ඒ නැත්තම් ඕමි මම. ඊයේ අයියා කාමරේ ගාවට වෙන. ඔගන්ට අවුනදේ සද්දේ. මට වුණා. මොකද්ද බං? ඉන්කම් අමුතු සද්දයක් නෙවෙයි බං. මම පොඩ මාව ගැස්සුණා මං එහෙම දී ගත්තා. 12 මාර විතර වගේ සද්දයක් ආවා. ඌ තියෙන සද්දයක්. ඒ කියන්නේ කවුරු හඬන සද්දයක් ආවා. 10 වෙනි දායත් තමයි. මම ඇරන් කියලාත් කතා කරා මම ඇයි කියලාත් මාව ගැස්සිලා ඇරුණා. මහා මෙයා කති පෙරලන්න ආදරෝ ඒ පිස්සු යකෙක් නු. අර ඉන්දෙන් එකලා ගෙදෙන් විතර කොම්බට. මේ වැත්තේ වතුනේ බං. ඒ කියන්නේ සීන් එක වැඩි කොහොමද? වල සීන් තියෙන ඕඩ දේ. කවුරු හරි හඬන සද්දයක් බං ආවේ. සිග්නල් ගත්තද? කවුද? රික්න ගත්ත මේ මස්ලා අම්මා. අම්මා. මේක මගේ තැන. අපි යනවා එන සයියලාගේ සීයලාගේ තේ පත්ත බලන්න. රමේෂ් මම මේ කොස් ගහේ නැගලා තිනවා. පච පච. අයි කෝ මේදී කොකෝ. ගෙඩි නැද්ද? ගෙඩි තියෙනවා ඒවා තාම ලාමකයි. බලමු ගෙඩියක් පෙන්න. ගෙඩි තියෙනවනේ. මං ගිය පාර නම් වෙල හොඳට කොකෝ කෑවා. මෙතන. නුවර ගියාම කනවා බං. මෙන්න කොකෝ. කොකෝ. කකුල කූඩල්ල. මගෙත් ඉන්නවා කියලා ඉස්සර ඉන්නවනේ ඉන්න. ඔබත් එකක් ඉන්න. කූඩල්ල ගලවන්න බෝර ලේබිල වැටෙන්න. මම පුදු වදිය. ගිය පාර ඇවිල්ලා දාපු තේ ටිකයි හෝමෙරෙසයි. මේ එනශය දාපු පැල ටික. මේ වටේ තියෙනවා. එන්න. සියා. මේ එන්න. හොඳයි දමිල. ජනිත්. අම්මා පුලියන් ගන්න. නයිස්. පෙනුමෙන් පේන රස බාලා කියලා. කොහමද අපේ අප්පට වරදින්නේ නැහනේ. අපේ අප්පා YouTube වල දැම්ම subscribe කරලා අපේ අප්පා අද අපි එකතු වෙලා ඉන්නේ අපේ අප්පා YouTube channel එකත් එක්ක. අද අපි යන්නේ නටන තේ එකක් කොහොමද හදන්නේ කියලා. අපි දැන් යන්නේ එලෝල් ටික බල වෙනවනේ පීය. මොකද බුලන් ඉතින් මොකක් කරන් ආවා. මේ වෙනස වෙලා බලන්න ඉතින්. අපේ අප්පා. එන්න අපේ අප්පා මස් වගේ. කාලි ගණන් කරන්න. ඔන්න පේන ඇති බලා ගන්න. මේක තමයි තක්කාලි කවණ්ඩුවේ කොටුවට. මේ කොටු මෙතන රවුමට දුන්නා නම් මට කියන්න ඕන. මේ මස් එක මේවා තමයි මස් එක මේ අධි ගන්න වෙන්න ඕනද නැත්නම් මේ මස් එක පොඩි වෙනවා. මේ තමයි මිංචි කොළ.
අපි කලින් ඇල්ල මේකට මිංචි කොටයක් දාලා තියාගත්තා. මොකද මේ ඒතකොට සුවඳ ගන්න. එහෙනම් බත් එක කිලෝ රයිස් එක අපි. අපි ඉන්ද්‍රිය ගාලා ගම්බීස් ටික. හරි. මේ නිකයි මේ බත් එක චුට්ටු දාන්න. හරි. මම මේකෙන් දාගන්න. අයාලන් ලිස්ට් එක අන්තිමට දාන්න. මොකද මේ නැත්තම් ලිස්ට් එක තැම්බෙනවා. තැම්බිලා වැඩි වුණාම තැම්බිලා මේක පාට කැට වෙනවා. පාට කැට වෙච්ච පොඩි ත්‍රාණයක් තියෙනවා. මොකද දැන් තමයි චෙෆ් ලොයිඩ්. තමයි පපන්. මේ අපේ අප්පා අපේ අප්පා වැඩි ලුණු ගන්න ඕනෙත් නැහැ. මොකද අපි චිකන් එක ලුණු දැම්මම එකට ලුණු දැම්මා චිකන් එක ලුණු වැඩි වෙලා අන්තිමට මට තේරුණා මූ අලගෙඩියක් කප ඉන්නවා. මං කිව්වා හරි ඔබ ලුණු වැඩි කරලා තමයි දින්නේ. නෑ ඒක නෑ ලුණු වැඩි නෑ. අපි ටික් එකට ආවා ඒක. ටික් එකට ආවා අර ටික් එක අඩු කරන් තමයි අපි අර ටිකක් දැම්මා. අල දැම්මේ අර ඒක ලුණු බැලන්ස් වෙනවා ගන්න. බැලන්ස් වෙනවා ඒකට. හරිද බත් එකත් එක්ක ඒකට ලුණු ටිකක් අඩුවෙන් දැම්මම තමයි අරගත් එක අරන් ගද්දි සෙට් ෆිට තමයි. හරි මල්ලි අපි බත් එක අර කුකරේකට දාගමු. ඒක අපි දාගෙන අපි පොඩි ගමනක් යන්නේ නැහැ. ගමනේ යද්දි සෙට් වෙමු. තිබ්බා. ඒලානේ මේ වගේ දන්ස දැකලා තියෙනවා සෙනඟ කවුරුත් නැහැ. වා ගන්න කෝලේ දෙන එක. අයිස්ක්‍රීම් කනවා. මේ අයිස්ක්‍රීම් කනවා. අයිස්ක්‍රීම් වක් කරනවා. අයිස්ක්‍රීම් බේරනවා. අපිත් කනවා. කොහොමද බෝගා? මා ලස්සනයි. සීයගේ අයිස් ටික දීලා වරින් ඵලයන්. උන්ට කියන්නේ කිඹුල්ලුන් කියලා. සයිස් එක වෙනවනේ. ඒකේ තියෙන වෛර. ඔයගලන්ට අපි ඊ ආපු කන්ද පෙන්නන්නද? ආර ඔයගලන්ට පේනවා ඇති මේ කන්ද. මෙතන අර ෂෝට් වීඩියෝ එකක අරන් කියනවා ඒක ලොන්චිලි පැද්ද කියලා. ඒක බුරු කතාවක් ඒ ලොන්චිලි පැදින එකක් නෙමෙයි. ඉතින් තමයි තේකොළ පල්ලයි දැන් උඩට එවල තියෙන කේබල් අර. අර ගල් කන්ද ඉඳන් මේ කන්දර ඇවිල්ලා නේ මේට ආවේ. ඔව් අපේ කන්ද වටේ පයින් ආවේ. ඒක මාර කියන තේරෙන්නේ ඉඳන් මේම ගිහිල්ලා මේ මාවේ මෙන්න මේ පාරේ. පාරේ රෑ ආවේ ඔයගලන්ට මතක ඇති. ඊයේ රෑ මම මේක මෙතන ෆිල්ම් එකේ පෙන්නනවා. මේ පැත්ත තමයි ගෙදරට යන්න තියෙන්නේ. පැය ගානක් තිස්සේ ඇවිද්දා අපි. මොකද්ද? මට වෙනත් එක්ක ඉන්න පිටුල දෙනවා. අපි කවුරුහරි පින්වන්ත කියලා නම් අපි එක මේ ගමෙන් එළියට අරන් යන්න පුළුවන්. අඩුව මට දැන් ගෙදර මතක් වෙනවා බා. ඈ? මට ගෙදර මතක් වෙනවා. අම්මා බණ්ඩ එකක් තියෙනවා. මොකද ආවගන්නේ තියෙනවා. අද මගේ ගිටාර එක බා. පාවතර පාරේ මෙන්න තුරුම්බ අපිට 10 වෙනි ගමෙන් එළියට ආවා. අපි ඊයේ එදා රෑ ආපු පාරේ අපි එදා පැය කීයක් විතර ආවද? පහයි ගන්න එන්න ගත්තේ. එදා පැය දෙකමාරකට වැඩි. එදා ෂෝට් කට් එකකින් ආවා කිව්වට අපිට ඒක ෂෝට් කට් එකක් විතර එක දැනුන්නේ නැහැ. කිලෝමීටර් 20ක පාරක් 25ක වගේ පාරක්. අපි ආවා පහගේ 6 කිව්වා. 5කින් 6කින් වගේ ආවා. එතකොට අපිට දැන් අපි කල්පනා කරේ ඊට වාහන යන පාරෙන් යන්නේ. පැය පහකට වඩා කොහොම හරි අපිට ඇවිදින්න වෙනවා. පැය 5ක් බ්ලොග් එක අරන් යන්න බෑ නේද? බෑ. පැය 5කට අඩුවේ යාම. දුවලා විනාඩි 5කටම GB දාතක් තිබ්බ බං. මේ අපි මේ ඒතොර කැලේ පාරේ නේ යන්නේ මේ හොද පාරේ නේ හොඳ යන්නේ. පාරෙන් යමු. ඒ කැලේ පාරේ යන්න බාද? මට ඒ මුළු ගමටම ඒ මේ ගමට ගිහින් නම් මොකද කියලා දැන් මේ බණ දාලා තියෙනව නේද? දාන්න ක්‍රිකට් එන්න මේ තියෙන්නේ මේගොල්ලන් ගෙදර තමයි දාන්නේ. මුළු ගමටම බඩ දාන්නේ මේකෙදලි. බඩ පන්සලේ නේ බඩ දාන්නේ. අපිට ඕන පුළුවන්. අපිට ඕන පුළුවන් මේක සින්දුවක් දාන්න. හරි ලස්සනයි. very good. ඒක මාළු කුලිපයි. ගමේ මිනිස්සු දෙවල මිනිස්සු ටික ඔක්කොම අපිට ගෙලියා. නෑ මේ මොකද අපි බෑග් ලෑස්ති කරලා ඔක්කොම කරලා අපි කරකොලේම ඒ බා අපිට අර ගමන් ගානවා මම. අපි යද්දි ප්ලේස් එකට ගානවා දැක්ක මිනිස්සු. දලි ට්‍රිපල් ජාපනි කට දෙන්න. අනේ අම්මෝ යන්නේ නෑ ඊට පාපන්. ඒ ගිහිල්ලා මිනිහගේ පාර ඇව්වා. එන්නා. ඉංග පොඩි වාඩ එන්නේ මොකටද පොඩ්? ආගට ෂෝට් එකේ ඇඩවන්න. දැන් ඇති. අර බලපන් අර ඔරමුණු ෂයිගේ සීයා. ඒ ඇවිල්ලා සීයා කැටයම් කරපු වෙස්මුණ. සීයට වඩු වැඩ පුළුවන් උදන්නේ නේ සී. කැටයම් ගන්නත් පුළුවන් නේ. තා පෙන්නන්න තිබ්බ අපි දැන් යන්නනේ අදිසියම 100ට කියන්න බෑනේ ඔය යන්නේ කියලා.
අයියා. අපි අකින් ඉඳලා ගන්න තියෙනවා. ඕ. අපි අකින් ඉඳලා ගන්න තියෙනවා. මම ආවා අකින් ආවා. අපි ඉන්න අපි දැන් ගෙදර යන්නේ. වෙලාව කීයද? වෙලාව දාලා 8:10. 8:10 දැන් තමයි පිළියට යන්නේ. එහෙනම් අපි දැන් මෙතනින් vlog එක ඉවර කරනවා. මොකද අපි මගදී යනකම මොනවාරි වීඩියෝ තිබ්බොත් අපි මීට කලින් දාන්නම්. එහෙනම් ඉතින් ජය වේවා. මාර සතුටක් තියෙන්නේ. දැන් අපි ගෙදර යන්නේ. වාසේ ගන්න සතුට. කොහොමද දැන් සතුට මොකද්ද? මට දැන් කක්කබර